ඔයා ආඩිනෝ පටන් ගන්න ඕනමයි කියලා හිතාගෙන ඉන්න. ඒ වුණාට කෝඩින් පැත්ත ගැන චුට්ටක් බය ඉන්න කෙනෙක්ද? එහෙනම් ඔයාට තමයි මේ වීඩියෝ එක. ඔටෝඩෙස්ක් කියන්නේ ඔයාලට අලුත් නමක් නෙමෙයි නේද? අපි දන්නවා ඔටෝඩෙස්ක්ලා කියන්නේ සොෆ්ට්වෙයාර්ස් ගොඩක් හදලා දීලා තියෙනවා මේ අපි වගේ ඉගෙන ගන්න ඩිසයින් පැත්තේ වැඩ කරන ආර්ට් පැත්තේ වැඩ කරන මැනුෆැක්චරින් ටෙක්නොලොජිස් එක වැඩ කරන ඔයාලා අපි වගේ ගොඩ දෙනෙක්ට සොෆ්ට්වෙයාර්ස් ගොඩක් නිෂ්පාදනය කරලා තියෙන කම්පැනි එකක්. ඇත්තටම ඒකත් එක්ක මේ සොෆ්ට්වෙයාර් එක ගොඩක්ම මේ ස්ටුඩන්ට් ෆ්‍රෙන්ඩ්ලි. කියන ගොඩක් පැකේජස් තියෙනවා අපිට සතයක්වත් වියදම් කරන්නේ නැතුව මේ සොෆ්ට්වෙයාර් එක ලීගලි පාවිච්චි කරලා යම් දවසක අපි යමක් උපයන්න පටන් ගත්ත දවසක මේ කම්පැනි එක සල්ලි දීලා අපිට ඒ අවශ්‍ය සොෆ්ට්වෙයාර් එක ගන්න පුළුවන් අරගෙන වැඩ කරන්න පුළුවන් විදියට අන්නේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හදලා දීලා තියෙන කම්පැනි එකක්. ඇත්තටම මම හරිම කැමති කම්පැනි එකක්. මොකද මේ ස්ටුඩන්ට්ස්ලා ගැන විශේෂයෙන්ම හිතලා වැඩ කරන කම්පැනි එකක් නිසා. ඉතින් මෙන්න මේ ඔටෝඩෙස්ක්ලාගේ තවත් ප්ලැට්ෆෝම් එකක් ගැන තමයි මම ඔයාලට මේ කියන්න හදන්නේ. මේ ඔටෝඩෙස්ක්ලාගේ තියෙනවා ටින්කර්කැඩ් කියලා වෙනම ප්ලැට්ෆෝම් එකක්. මේක බ්‍රවුසර් බේස් ප්ලැට්ෆෝම් එකක්. ඇත්තටම කියනවා නම් මේ ඔටෝඩෙස්ක්ලා මේ ටින්කර්කැඩ් කියන ප්ලැට්ෆෝම් එක හදලා තියෙන්නේ පුංචි දරුවන්ට. ඒගොල්ලන්ට ඕනේ නම් 3D මොඩලින් පැත්තට යන්න. ඒ කියන්නේ මොනවා හරි ස්කල්ප්ට් කරන්න ඕන නම් 3D මොකක් හරි හදලා 3D print කරගන්න ඕනේ නම් අන්න ඒකට ගැලපෙන මුකුත් complicated tools නැති ඉතාම සරලව මොනවා හරි අතේ තියෙන පුංචි tools දෙක තුනකින් ඉක්මනින්ම මොඩල් එකක් create කරලා ඒක 3D print කරගන්න ඕනේ නම් අන්න ඒකත් කරගන්න පුළුවන් ඉතාම සරල 3D software එකක් මේ Tinkercad platform එකේ තියෙනවා. මේ 3D tool එක අරුණාම තව පාට් එකක් තියෙනවා මේ Tinkercad කියන platform එකේ ඇතුලේ. ඒක තමයි මේ විද්‍යුත් පරිපත ක්‍රියේට් කරන්න පුළුවන් වෙනම පොඩි කොටසක් තියෙනවා. ඒකෙදි ඇත්තටම තියෙන්නේ අපිට පුළුවන් මේ විද්‍යුත් පරිපත සර්කිට්ස් මේ virtual space එක හදලා එතනම සිමියුලේට් කරලා බලන්න ඇත්තටම මේවා වැඩ කරනවද කියලා. උදාහරණයක් විදිහට බැටරි කෑල්ලකට LED බල්බ් එකක් එකතු කරලා තව ස්විච් එකක් දාලා ඔක වැඩ කරනවද? අපි ගාව කිසිම පාර්ට් එකක් නැතුව ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට්ස් කිසිම දෙයක් ගන්න නැතුව මේ virtual space එකෙන් මේ ටික එකතු කරලා හදලා බලලා වැඩ කරනවද කියලා බලන්න පුළුවන් විදිහේ වෙනම tool එකක් තියෙනවා. ඒකට කියන්නේ Tinkercad circuits කියලා. ඉතින් මේ Tinkercad circuits කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන් Arduino ඉගෙන ගන්න. ඉතින් මම කලින් කිව්වා වගේ Tinkercad හදන්නෙම මේ දරුවන්ට ඒ වගේම ඉතාමත්ම නවකයන්ට ආධුනිකයන්ට තමයි මේ softwares ගැන ඉගෙන ගන්න 3D modeling ගැන ඉගෙන ගන්න ඒ වගේම මේ Arduino ගැනත් ඉගෙන ගන්න friendly විදිහේ environment එකක් තමයි Tinkercad අපිට ලබා දෙන්නේ. ඇත්තටම මේක Arduino simulation platform එකක්. ඒ කියන්නේ ඔයාට කිසිම physical component එකක් නැතුව උදාහරණයක් විදිහට Arduino board එකක් ගන්නෙම නැතුව LED bulb එකක්වත් ගන්න නැතුව සියලු දේ මේ virtual space එකේදී ඔයාට එකතු කරලා circuit එක හදලා ඊට පස්සේ ඒක program කරලා code කරලා මේක වැඩ කරනවද කියලා simulate කරලා බලන්න පුළුවන් platform එක. ඊට පස්සේ වැඩ කරනවා නම් ඔයාලට පුළුවනි මේ ඔයාලා හදන create කරන code එක කෙලින්ම Arduino platform එකට export කරලා ඇත්තම Arduino board එකක් අරගෙන අවශ්‍ය electronic components ටික අරගෙන circuit එක හදලා ඔයාට ඒක ක්‍රියාත්මක කරවන්න පුළුවනි. ඉතින් වැඩි කතා කරකින් නැතුව අපි කෙලින්ම ගිහිල්ලා බලමු මේ platform එකට කොහොමද මේක අපි වැඩ කරන්න කියලා. ඔයාලට මේ Google එකේ Tinkercad කියලා ටයිප් කරොත් මේ වගේ ලිස්ට් එකේ එනවා. ඊට පස්සේ ක්ලික් කරාම මේ තියෙන Tinkercad වෙබ්සයිට් එක. ඔයාලට පේනවා මෙතන මේ ලොගින් වෙන්න පුළුවන් නැත්නම් සයින් අප් වෙන්න පුළුවන්. මේක අලුතෙන්ම පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාලට සයින් අප් වෙන්න පුළුවන්. දැන් මම මෙතනදී ලොගින් වෙනවා. මොකද මගේ කලින් තියෙනවා මේ මගේ credentials මේකේ සේව් වෙලා. ඔව් මේ තියෙන්නේ පේජ් එක මේන් පේජ් එක ඔයාලට පේනවා මේකේ මේ
ඩිසයින් කරන ටින්කර්කැඩ් එකේ ඩිසයින් කරන්න පුළුවන් වර්ග 3ක් තියෙනවා. පළවෙනි එක තමයි මේ 3D ඩිසයින්. ඔයාලට ඕනි නම් මේ 3D මොඩලින් වලට මේක මේ ඊටම සරල software එකක්, මේ browser based software එකක්. ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන් ඕනේ ආකාරයක මොඩල් එකක් ඩෙවලොප් කරලා ඒක 3D print කරන්න ගන්න පුළුවනි. දැන් මම අද කතා කරන්න යන්නේ මේ දෙවෙනි එක circuits ගැන. ඊළඟ තව එකක් තියෙනවා ඔයාලට මේ coding use කරලා මේ මොඩල් කරන්න පුළුවන් එකක් ඒකත්. ඒක ගැන අපි කතා කරන්නේ. අපි මේ කතා කරන්නේ මේ circuits කියන section එක ගැන. ඔයාලට පේනවා මම මේ කලින් වැඩ කර හිටපු circuits ටිකකුත් මෙතන. ඉතින් අපි අලුතෙන් එකක් පටන් ගමු. මෙතන තියෙනවා create කියලා බටන් එකක්. ඔයාලට පේනවා. ඒ create කියන බටන් එකේ දෙවෙනි එක තමයි මේ circuits කියන්නේ. එතකොට ඔයාලට මෙන්න මේ වගේ මේ හෝම් පේජ් එකට වැටෙනවා. ආයෙත් මේ circuits ඇතුලේ තියෙන එක. මේ තියෙන මේ empty space එකක් තියෙනවා. මෙතන තමයි අපි circuit එක හදන්න පටන් ගන්නෙ. ඔයාලට පේනවා මේ components. ඉස්සෙල්ලා මෙන්න මෙතන මේ basic කියන section එකේ මෙතන all කියලා දැම්මොත් ඔක්කොම components Tinkercad එකේ තියෙන ඔක්කොම components ටික මෙතන ඔයාලට පැහැදිලිව බලන්න පුළුවනි. පැහැදිලිව තියෙන බේසික් එකේදී ඔයාලට මේ සරලවම නිකන් ඇදලා මේ බලලා පෙන්නන මේ තියෙන drag and drop විදිහ එකක් තියෙන. මම LED එකක් select කරා මේ stage එකට අරගෙන එන්න පුළුවන්. ඊට පස්සේ හිතන්න මෙතන තව මේ voltage supply එකක් තියෙනවා. මම හිතන මේ 3 volts මේක. ඒක ගේන්නත් පුළුවන්. නිකන් සරලවම හිතන්නකෝ මම ගන්නවා කියලා push button එකක්. push button එකකුත් මම අරගෙන මෙතනින් තියා ගන්නවා. දැන් ඔයාලට පුළුවන් මේක මේ අර හරිම සරල විදිහට මේකේ button එක හරහා මේවා කනෙක්ට් කරන්න. නිකන් ක්ලික් කරලා ඩ්‍රැග් කරන්න තියෙන්නේ. ඊට පස්සේ හිතන්න මේ ඕන ලස්සනට අලයින් කරලා හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ මේ කලර්ස් වෙනස් කරන්නත් පුළුවන්. නැත්නම් මේක නිකන් කෙලින්ම ගියම් කැතයි වගේ නම් පොඩ්ඩක් ලස්සන කරලා පිළිවෙලට මේක හදා ගන්නත් පුළුවන්. මෙන්න මේ වගේ. රයිට් මම මේ ධන පැත්ත නිසා මම ඒක රතු පාටින් දානවා. ඔය ස්ටෑන්ඩඩ් කලර්ස් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන. එච්චර සරල සර්කිට් එකක් මම දැන් මේ හැදුවේ. ඊට පස්සේ මෙතන තියෙනවා සිමුලේෂන් බටන් එක. start simulations. තමයි මේ බටන් එක ගිහලා ප්‍රෙස් කරොත් LED එක පත් වෙනවා. ඇතෑරියොත් නැති වෙනවා. තද කරොත් පත් වෙනවා. ඇතෑරියොත් නැති වෙනවා. ඉතින් මේක මේ බොහොම සරල සර්කිට් එකක්. ඉතින් මම මේක stop simulation කරන්න. මේකේ තව තියෙන මේ දැන් අපි පටන් ගන්න Arduino ගැනනේ. මේකේ මේ තියෙන breadboard කියලා එකක්. ඔයාලා දන්නවා ඇති සමහරවිට මේ breadboard එක කියන්නේ මේක අපි prototyping වලට ගන්න board එකක්. ඒකේ තියෙන්නේ මම මේ line එකක් ගාවට ගියොත් මේ dot එකක් ගාවට ගියොත් ඔයාලට පේනවා මේ සිරස් අතට මේ ටික connected කියලා මේ පෙන්වන්නේ මේ කොළ පාටින්. මේ දෙක ගත්තොත් තිරස් අතර connected මේ lines එක. ධන ඍණ විදිහට අපිට ඕනනම් power දෙන්න පුළුවන්. මේ යට තියෙන තේ වගේම එකක්. මේ මැද තියෙන section එකේ තියෙන්නේ උස අතට මේ line සමානයි. ඉතින් මට පුළුවන් ඕනනම් මේ circuit එක මේ line එක click මේ wires මම jumper wires click කරලා delete කරනවා. මේක delete කරලා අපි මේ circuit එක බොහොම ඉක්මනට හදාගමු මේ breadboard එක උඩ. මම ඒකෙත් එන්න ගත්තා. මම තියාගන්නවා මෙතෙන්ටම මගේ ස්විච් එක පුෂ් බටන් එක. ඊට පස්සේ මට පුළුවන් ඕනනම් මෙතෙන්ට කරන්ට් එක සම්බන්ධ කරන්න. ධන ලකුණ තියෙන පැත්තෙන් අරගෙන මේ ලයින් එකට මම දෙනවා. ඍණ ලකුණ අරගෙන මම අනිත් පැත්තට දෙනවා. එතකොට මම අර ධන ඍණ දෙකම ලයින් එකට දෙනවා මේ වගේ. මේකම සම්බන්ධ කරගන්නවා මේ කලර් කරගන්නවා කළු පාටින් අනිත් එක රතු පාටින්. right okay දැන් ඊට පස්සේ තියෙන්නේ මට පේන දැන් මේකේ LED එකේ ධන පැත්තට ස්විච් එකේ පැත්තක් ගිහිල්ලා තියෙනවා. අනිත් පැත්ත මේ ලයින් එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මම කරන්නේ අනිත් පැත්ත මෙතන ඉඳන් මේ ධන පැත්තට සම්බන්ධ කරගන්න ඕන. කලර් එකක් චුට්ටක් වෙනස් කරගන්න පුළුවන් රතු පාටට. ඊට පස්සේ මේ තියෙන ඍණ රීන එකට මට කෙලින්ම ඕන මෙතනින් තව පොඩි ජම්ප් වයර් එකක් අනිත් පැත්තට අරගන්නවා. මම ඒක බ්ලැක් කලර් එකෙන් මාක් කරගන්නවා. මෙතන ඉඳන් රීන එකටම කෙලින්ම දෙනවා. ඉතින් අර මම එළිය හදපු සර්කිට් එක මම දැන් මේ ඇතුළ හදලා තියෙන්නේ. breadboard එක උඩ හදලා තියෙන්නේ. අපි මේ start simulation click කරමු. දැන් අර කලින් වගේම බටන් එක press කරොත් light එක පත් වෙනවා. නැත්තම් නැති වෙනවා. අන්න ඒ වගේ. හරි.
අපි දැන් කලින් මම ඔයාලට කිව්වා වගේම මේක කරන්න යන්නේ මේ Arduino board එක කොහොමද මේකට අරගෙන දැන් මේ ප්‍රොටෝටයිප් එකක් හදන්නේ කියලා. දැන් අපි ගාව මොනවත් මේ පාර්ට්ස් නැහැ. මම ගන්නවා කෙලින්ම Arduino board එක. මම සල්ලි දීලවත් අරගෙන නැහැ කියලා හිතන්න පුළුවනි. වන්න ගෙනාවා. Arduino board එකත් මෙතන තියාගත්තා. දැන් මම මේකේ මට පුළුවනි මේකේ දැන් මේක අවශ්‍ය නැති නිසා මම මේක ඩිලීට් කරලා දානවා. LED එකත් ඕන අපි දැන් ඩිලීට් කරගමු. ගාව දැන් තියෙන්නේ මෙතන. මම ඔක්කොම දැන් ඩිලීට් කරලා තියෙන්නේ. මං ගාව තියෙනවා බ්‍රෙඩ් බෝඩ් එකයි ඊළඟට Arduino බෝඩ් එකකුත් තියෙනවා. Arduino Uno එකක් තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ සාමාන්‍ය අපි ඉස්සල්ලාම කරන මේකේ Arduino එකේ ground එක අපි මේකේ ground එකට සම්බන්ධ කරගන්නවා. ground එක විදිහට මේක line එකක් මම define කරගන්නවා. right. මේ දිගට තියෙන line එක ground. ඊළඟට 5 volts තියෙන තව line එකක් තියෙනවා. මේකත් ගන්නවා. අරගෙන breadboard එකේ තියෙන 5 volts අපිට දෙන්න පුළුවන් විදිහට මේ breadboard එකේ mark කරලාම තියෙන ධනාග්‍රය කියලා නම් කරලා තියෙන තැනට අන්න ඒක දෙනවා. හරි. දැන් එතකොට අපි breadboard එක දැන් මේ power up කරනවා වගේ එකක් තමයි වෙලා තියෙන්නේ. ඒක මම ඉස්සෙල්ලාම වලට සම්බන්ධ කරලා පෙන්නනවා නම් LED bulb එක. මේ තියෙන LED එකේ ඍණාග්‍රය ඒක කෙලීම මම දෙනවා පල්ලෙහා මේ තියෙන ඍණ විදිහට අපි සම්බන්ධ කරලා හදාගත්ත මේ තිරස් ඍණයකට ඊළඟට මේ LED එකේ ධනාග්‍රය මේ තියෙන ධනාග්‍රය අපි දෙනවා කෙලින්ම Arduino එකේ ධනාග්‍රයට සම්බන්ධ වෙලා තියෙන්නේ පොසිටිව් එකට. ඇත්තටම මේක දැන් මේ Arduino එක අපි power source එකක් විදිහට විතරයි පාවිච්චි වෙලා තියෙන්නේ. ඒකට මාර කලින් කිව්වා වගේ 5 volts වලින් තමයි මම මේ LED එක පත්තු කරන්න යන්නේ. දැන් මේක ඇත්ත LED එකක් නම් මේක තිබ්බ ගමන් පිච්චිලා යන්න පුළුවනි. ඒකට මේක ඇත්ත එකක් නෙමෙයිනේ මේක සිමියුලේෂන් එකක් නේ. අපි බලන්නත් එක්ක මොකද වෙන්නේ කියලා බලන්නත් එක්ක දැන් start simulation click කරලා බලමු. දැක්කද? ඒකෙම දෙනවා අපිට පොඩි ඉන්ඩිකේෂන් එකක් මේකේ මේ එන ඇම්පියර් ප්‍රමාණය වැඩි කියලා. ප්‍රමාණයට වඩා ගොඩක් වැඩි කියලා කියන්නේ පිච්චෙනවා කියන එක. right. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ ඇත්තටම මේ resistor එකක් දානවා. මේ resistor එකක් වන්නම resistor එකක් ගත්තා. දැන් මම මේ කරන්නේ resistor එකක් හරහා මේකට වෝල්ටීයතාවය දෙනවා. අපිට මේ resistors වල values අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවනි. මේකෙදි 1 kilo ohm resistor එකක් තමයි ගන්නෙ. මේක මේ වැඩේට ඇති. අපි ඒක මේ වගේ දැන් place කරගන්න පුළුවනි. දැන් ඒතර මේක සම්බන්ධ වෙනවා මේකේ ධනාග්‍රයට. එක පැත්තක් සම්බන්ධ වෙනවා resistor එකේ අනිත් පැත්තට මම කෙලින්ම Arduino එක power source එකක් විදිහට විතරක් පාවිච්චි කරලා Arduino එකේ ධනාග්‍රයට සම්බන්ධ කරගන්නවා. දැන් අපි අර කලින් වගේම සිමියුලේට් කරලා බලමු මොකද වෙන්නේ කියලා. ආට පේනවා අර කලින් තිබ්බ වගේ නෙමේ. දැන් සාමාන්‍ය අවශ්‍ය කරන්ට් එක වගේ එකක් තමයි LED එකට එන්නේ. අර වගේ LED එක පිච්චෙන්න බලන්නේ නැහැ. right. දැන් මම මේක අයින් කරනවා ඩිරෙක්ට්ලි දෙන්නේ නැහැ. ඊට පස්සේ මම මේක මේ ධනාග්‍රය LED එකේ මේක resistor එක හරහා මම දෙනවා digital pin එකකට Arduino වල තියෙන මේ 13 digital pin number 13 කියන pin එකට මම මේක කනෙක්ට් කරගන්නවා. Arduino ගැන සාමාන්‍යයෙන් දන්න අය දන්නවා ඇති 13 ටිකක් විශේෂයි. මොකද මේ LED එකක් සම්බන්ධ වෙලා තිනවා. මෙන්න මේ LED එක සම්බන්ධ වෙලා තිනවා මේ 13 වෙනි digital pin එකට. මම දැන් ඇත්තටම කරේ අන්නේ එතන තියෙන digital pin 13 එකට සම්බන්ධ වෙලා තියෙන LED එක උට සමානව මේ LED එකක් මෙතන මේ සම්බන්ධ කරලා තියෙනවා. LED එකේ ඍණාග්‍රය කෙලින්ම Arduino එකේ ඍණයකට දීලා තිනවා. LED එකේ ධන පැත්ත මම සම්බන්ධ කරනවා digital pin 13 එකට. right. දැන් අපි බලමු Arduino එකේ මේ coding පැත්ත. මම ඒ කියන්නේ මේ වීඩියෝ එක කරන්නෙම Arduino වල coding programming වල type කරලා ලියන්නේ නැතුව කොහොමද මේ Tinkercad කියන platform එකෙන් අපිට මේ drag and drop
මේ විෂුවල් කෝඩිං වලින් ඇදලා දාලා එකෙන් ටයිප් කරන්න මොනවත් නැහැ විෂුවල් කෝඩිං කොහොමද කරන්න කියලා කියන ඇත්තටම ආඩිනෝ මම අර කලින් කියනා වගේ සම්පූර්ණයෙන්ම අලුත් කෙනෙක්ට ආඩිනෝ වලට එන්න කැමති ඒකම පොඩ්ඩක් බයයි වගේ මේක මොකද තේරෙන්නේ නැහැ මේ කෝඩින් ගැන එච්චරම C++ වද්ද මොනවත් තේරෙන්නේ නැහැ එහෙම වුණාම මෙන්න මේ ටින්කර්කැඩ් කියන්නේ බොහොම මේ පහසුවෙන් ආඩිනෝ වලට එන්ටර් වෙන්න තියෙන ප්ලැට්ෆෝම් එකක්. ඉතින් මම පෙන්නන්න කොහොමද මේ විෂුවල් කෝඩින් මේකෙදි කරන්න පුළුවන් කියලා. මෙන්න මෙතන තියෙනවා ඔයාලට පේන මේ කෝඩ් කියලා ටැබ් එකක්. ඒක ක්ලික් කරාම ඔයාලට පේනවා මෙන්න මේ වගේ පොඩි ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. අපිට මේක පොඩ්ඩක් ඩ්‍රැග් කරලා ටිකක් ලොක් කරලා ගන්න පුළුවනි. මේක තමයි ඇත්තටම අපි මේ කෝඩින් කරන්නේ විෂුවල් කෝඩින් වලින්. ඒ කියන්නේ මේ මෙතනම තියෙන කම්පෝනන්ට් අපිට පුළුවන් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න. ඇත්තටම මේ ටෙක්නික් එක තමයි ඔය ප්‍රයිමරි එකේ ළමයිට ප්‍රෝග්‍රෑමින් කියලා දෙන්න යූස් කරන්නේ. ඉතින් ප්‍රයිමරි නෙමෙයි කවුරු හරි බිගිනර් කෙනෙක් නම් මේක මේ ගොඩක් යූස්ෆුල් වෙනවා. මොකද අලුතෙන් කෝඩ් කියන අපි කෝඩ් රයිට් කරනවා නම් ඕකේ තියෙන සින්ටැක්ස් වරදින්න පුළුවනි. ඒ වගේ දේවල් ගොඩක් පොඩි හියුමන් එරර්ස් නේ. ඉගෙන ගන්නකොට තියෙන පොඩි එරර්ස් වලින් සමහරවිට අපිට කෝඩ් එක හරියට කම්ප්ලීට් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ওই නිසා තමයි ගොඩක් අය බයයි වැඩේ පටන් ගන්න. මේකේ තියෙන්නේ කෙලින්ම drag and drop කෙලින්ම ඇදලා දාන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙතන මේ control කියලා වෙනම ටැබ් එකක් තියෙනවා. ඒකේ තමයි මේ කොහොමද කෝඩ් එකේ ස්ට්‍රක්චර් එක වැඩ කරන්නේ. කොහොමද control කරන්නේ මුළු කෝඩ් එකම කියන එකට අවශ්‍ය මෙන්න මේ drag and drop කරන්න පුළුවන් elements ටික තියෙනවා. ඊළඟට outputs විදිහට කොහොමද ගන්නෙ? ඒ කියන්නේ මොකද්ද digital pin එක අපි on කරන්න ඕනද off කරන්න ඕනද 5 volts වලට convert කරන්න ඕනද නැත්නම් 0 volts වල තියාගන්න ඕනද? අන්න ඒ වගේ digital pin වල මේ output එකක් විදිහට වැඩ කරවන්න තමයි මේ කෑල්ල මේ තියෙන්නේ. මේ output කියන section එකේ inputs කියලා තව එකක් තියෙනවා. මේකේ තමයි ගොඩක් ඔය sensors වලට සම්බන්ධව අපි මොන හරි sense එකක් මේකට සම්බන්ධ කරලා analog වෙන්න පුළුවන්, digital වෙන්න පුළුවන්. අන්න ඒ ටිකට අදාළ codes ටික මෙතන තියෙනවා. මේ notation කියන අපිට ඕන පොඩි comment එකක් වගේ ලියා ගන්න. ඊට අමතරව maths කියලා කෑල්ලක් තියෙනවා. maths එකේ තමයි මේ තියෙන අර comparisons වලට කියන්නේ අරකට වැඩි මේක වැඩි වුණොත් මෙන්න මේක on කරන්න. දැන් හිතන්න ටෙම්පරේචර් වගේ නම් ටෙම්පරේචර් එක අංශක 30ට වැඩි වුණොත් මෙන්න මේ ඩිජිටල් පින් අවුට්පුට් එක ඔන් කරන්න ෆෑන් එක වැඩ කරන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ දේවල් කරන්න මේ maths කියන එක comparison operations වලින් ඊළඟ variables කියලා තව එකක් තියෙනවා. මේ variables වල තමයි අතන මේ අපිට ඕනි නමක් දීලා අපිට ඕන නම් data වෙනස් කරන්න program එක run වෙන අතරදී අන්න ඒ වගේ මේ පොඩි program එක ඇතුලේ location එකක් අපි වෙන් කර ගන්නවා. අපිට ඕන විදිහට නම් කරලා අපිට ඕන විදිහට sense එක data ටික අරගෙන මොකද්ද data type එක මොකද්ද value එක ඔය value එක ඇතුළේ වෙනස් කරන්න පුළුවන්. අන්න ඒ වගේ පොඩි දෙයක් නෙමෙයි. මම මේ පෙන්නන්න කොහොමද variable එකක් use කරන්න කියන එකත් මේක ඇතුළෙම. ඉතින් අපි ඉස්සල්ලාම බලමු මේ අපිට එන මේ default අපිට කියන්නේ on කරපු ගමන්ම එන පොඩි කෝඩ් එකක් තියෙනවා. මොකද ඕන කෙනෙක්ට ඉගෙන ගන්න ලේසිනේ එහෙම එකක් දෙනකොට මේ Tinkercad එකෙන් එහෙම එකක් දීලා තියෙනවා. අපි චුට්ටක් කියවල බලමු මොකද්ද මේකේ තියෙන්නේ කියලා පොඩ්ඩක් අපිට zoom කරලා බැලිය හැකි. ඒකේ තියෙන්නේ මේ forever කියලා තියෙනවා මෙහෙම එක loop එකක්. තව එකක් තියෙනවා මෙතන තව segment එකක් on start කියලා. අර Arduino ගැන දන්න කට්ටිය දන්නා මේ on start කියලා කියන්නේ Arduino එක on කරපු ගමන් power එක දුන්න ගමන් ඒක ඇතුළේ මේ code එකේ run වෙන්න තියෙන code එකක්. මේ ඊළඟ කෑල්ල තමයි අර දිගටම ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන් පටන් අරගෙන ඉවර වෙනවා ආයෙත් මුල ඉඳන් මෙතෙන්ට එනවා. ඕන වගේ forever run වෙන loop එකක් මේක. ඒක තමයි forever කියලා දාලා තියෙන්නේ. ඉතින් මේක දැන් මේ වැඩි ලේසි වෙන්න සමහර විට අපිට මේ ගොඩක් වෙලාට මේ උඩ තියෙන කැලට මේවා අවශ්‍ය වෙන්නෙම නැහැ. මේක හදලා තියෙන්නේ ගොඩාක් මේ පොඩි අයට ඒ කියන්නේ අලුත්ම කෙනෙක්ට ෆ්‍රෙන්ඩ්ලි විදිහට මේක යූස් කරන්න. ඉතින් මේ forever කියන කැලල තමයි ගොඩක් මේක run වෙන්නේ. දැන් බලමු ඉස්සල්ලාම තියෙනවා මේකේ set built in LED. ඒ කියන්නේ pin number 13 එකට සම්බන්ධ වෙලා තියෙන built in LED එක. ඒක high කරන්න කියලා කියනවා. high අනිත් එකක් තියෙනවා ඕන low කියලා තෝරන කර හැකියි. දැන් මේක ඉන්නේ high කරන. කියන්නේ high කරන කියන්නේ 5 volts දෙන්න digital pin 13 එකට. wait 1 second. ඕන්න මේකේ තියෙන මේවා වෙනස් කරන්නත් පුළුවන් මේ parameters මේකේ තියෙන seconds අපිට මේකට ඕනේ seconds. ඒ නිසා wait 1 second කියන්නේ 1000 millisecond කියන එක තමයි මෙතන ගන්න කෙලින්ම අපිට read කරන්න ලේසියෙන් තප්පරයක්.
මොන මේකේ දශම ගණන් වලට වෙනස් කරන්නත් පුළුවනි. ඊළඟට ආයෙත් සැරයක් කියනවා මේ කෝඩ් එකේ set built-in LED to low. වැඩි කරන්න තප්පරයක් තියන්න, වැඩි කරගෙන ඉන්න තප්පරයක් ඊට පස්සේ off කරලා දාන්න. off කරන්න off කරලා තප්පරයක් තියාගන්න. ඊට පස්සේ ආයෙත් සැරයක් මෙතෙන්ට යනවා forever වෙන. මෙතනින් ඉවරන එක ආයෙත් සැර loop වෙනවා මෙතෙන්ට. ආයෙත් සැරයක් ඕකම යනවා. දැන් ඕක තමයි simply කරන්න මේ ප්‍රෝග්‍රෑම් එකේදී අපි මේක සිමුලේට් කරලා බලමු. එතකොට අපිට තේරෙන විදිහට මේ LED එක සම්බන්ධ කරලා තියෙන built-in 13 එකට සම්බන්ධ කරන මේ LED එකයි සහ ඇත්තටම built-in LED එකයි මේ දෙකම නිවි පත්තු වෙන්න ඕනේ. අපි මේක සිමුලේෂන් එකේ ස්ටාර්ට් කරලා බලුවම අපි බලමු. පේනවද? නිවි පත්තු වෙනවා. මම ඔයාලට පේන්නත් එක්ක මේක පොඩ්ඩක් මේ ඩියුරේෂන් එක ටිකක් අඩු කරලා පෙන්නන්න. මම දානවා 0.25 කියලා. මෙතෙන්ට දාමු 0.25 කියලා. කියන්නේ තප්පරෙන් කාලෙන් එකකට දැන් වෙනස් කරලා තියෙනවා. දැන් බලමු ආයෙත් සර. වෙනවද? ළඟ නිවි පත්තු වෙනවා. built in LED එක වෙනම පත්තු වෙනවා. අපි සම්බන්ධ කරපු එක වෙනම පත්තු වෙනවා. right අපි දැන් මේක ස්ටොප් කරමු. දැන් මම ඔයාලට පෙන්නනවා මේක මේ ඩිජිටල් පින් 13 එකටම දාන්නේ නැතුව කොහොමද වෙන පින් එකකින් මෙන්න මේ වගේ වැඩක් කරගන්න කියලා. මේකට මම මේක ටිකක් දැනෙන්නත් එක්ක මම දාන්න ඩිජිටල් පින් 2 එකට. 2 එක තමයි දැන් මේ LED එක සම්බන්ධ වෙලා තියෙන්නේ. මට අර කලින් කරා වගේම on and off කරන්න ඕන මේක. මෙන්න මේ කෝඩ් එක වෙනස් කරලා. මේකට මම කරනවා එක දෙයක් මේක මොන මේ right click කරලා මේ set built-in LED කියන මෙතන තියෙන්නේ. මම අන්න ඒ කැල්ල delete කරලා දානවා. delete block. මේක delete කරනවා. දෙකේම තියෙන්නේ built-in නේ. right weight දෙක කොහොම තියා ගන්නව නැත්නම් ඒක delete කරාට කමක් නැහැ. පස්සේ අපිට ගත්ත හැකි. මේ output කියන එකේ තියෙනවා set මේ දෙවෙනි එක. මෙන්න මම කලින් කිව්වා වගේ drag කරලා drop කරන්න පුළුවන් අපිට. මෙතන මම drag කරනවා. sorry. ඔස් එක ක්ලික් වෙන්නේ නෑ මගේ drag කරලා මෙන්න මෙතෙන්ට අරගෙන ආවිල්ලා drop කරනවා. අර වගේ මේක drag කරනවා මෙන්න මෙතන drop කරනවා. මෙතනදී අපි pin එක declare කරනවා digital pin 2. මෙතනත් digital pin 2. පළවෙනි එක high, දෙවෙනි එක low. දැන් අපි simulate කරලා බලමු මොකද වෙන්නේ කියලා. නැකද? ඇත්තටම මම මේ වීඩියෝ එක කරන්නේ Tinkercad ටියුටෝරියල් එකක් විදිහට නෙමෙයි. ඔයාලට මේ Tinkercad කියන එක පොඩ්ඩක් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න දන්නේ නැති කෙනෙක්ට. ඉතින් මම ඔයාලට දැන් පෙන්නන්න. දැන් ඕක තමයි බේසික් විදිහට මේක මේ කොහොමද වැඩ කරන්න කියන එක. ඊට පස්සේ ඇත්තටම ඔයාලට ඕනි නම් මෙන්න මේ කෝඩ් එක දැන් මේ තියෙන බ්ලොක් ටයිප් එකනේ. එතනින් ඕන නම් ටෙක්ස්ට් පැත්තට යන්නත් පුළුවනි. මේ ටෙක්ස්ට් කියන ක්ලික් කරොත් පොඩි වෝනින් එකක් දෙනවා. සමහරට නැති වෙන්න පුළුවන් කියලා අර බ්ලොක්ස් ටික ඔයාලට පේනවා මේ Arduino එකේ තියෙන කෝඩ් එකම මේකෙන් අපිට අනිත් පැත්තට දෙනවා. දැන් ඕනනම් අපිට මේක මේ copy කරලා Arduino environment එකට ගිහින් place කරලා real Arduino එකකට enter කරලා මේ වැඩේ කරගන්නත් පුළුවනි. එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙනවා කෙලින්ම කෝඩ් එක download කරගන්න පුළුවන්. කෝඩ් එක ඩවුන්ලෝඩ් කරලා ඒ කෝඩ් එක අපිට පුළුවනි Arduino software එක IDE එකට දාලා real Arduino Uno එකකට හරි nano හරි මොකක් හරි Arduino board එකකට දාලා මේ කෝඩ් එකකින් වැඩේ කරගන්නත් පුළුවන්. ඉතින් අන්න ඒ වගේ මේ නිකම්ම මේක සිමුලේට් කරනවා නෙමෙයි මේකේ කෝඩ් එක ජෙනරේට් කරලා අපිට ඒක real projects වලදී use කරන්න පුළුවන් එකක්. දැන් මම ආයෙත් මේක බ්ලොක් වලට යනවා. එතකොට අර ඩිෆෝල්ට් එකම තමයි එන්නේ. මම අර වෙනස් කරපු එක හැම පිටින්ම නැති වෙනවා. anyway මම අර කලින් කිව්වා වගේ මේක ටියුටෝරියල් එකක් නෙමෙයි. මම ඔයාලට පෙන්නන්න නිකන් උදාහරණයක් විදිහට මේ සෙන්ස් එකක් පාවිච්චි කරලා කොහොමද මම මේකක් කරලා තියෙන්නේ කියලා මම මේ ඉඳන් මේ කරපු ළමයිත් එක්ක කරන ප්‍රොජෙක්ට්ස් වලදී ඒගොල්ලන්ට පෙන්වන්න මේ කරපු වැඩ ටිකක් තමයි මේකේ තියෙන්නේ. දැන් මම මේකේ උදාහරණයක් විදිහට ගන්නකො මේ ඉන්න මම වට අරගෙන පෙන්නන්න මේක ගමු. මේකේ මම මේ පොඩි උදාහරණයක් විතර අරගෙන තියෙනවා. ඔයාලට පේනවා මේ තියෙන්නේ මොකද අල්ට්‍රාසොනික් සෙන්ස් එකක් තියෙනවා අපි ගාව. මම ඒක බ්‍රෙඩ් බෝඩ් එකක් කරහා
කනෙක්ට් කරලා තියෙන බ්‍රෙඩ් බෝඩ් එක කරාම නෙමෙයි මම ඒක පවර් විතරයි දීලා තියෙන්නේ මෙතනදී. ඒක සම්බන්ධ කරලා තියෙනවා ආයෙත් සැරයක් මේ සර්වෝ මෝටර් එකක්. සර්වෝ මෝටර් එකකුයි අල්ට්‍රාසවුන්ඩ් සෙන්සර් එකයි දෙකම තියෙනවා දීලා තියෙනවා Arduino එකට සම්බන්ධ කරලා තියෙනවා. මේක අපි බලමු ගිහිල්ලා කෝඩ් එක මොකද්ද කියලා ඉස්සල්ලාම. කෝඩ් එක ක්ලික් කරලා බලුවම ඔයාලට පේනවා මේ බ්ලොක් කෝඩින් තමයි මම කරලා තියෙන්නේ. ඒ කියන්නේ විෂුවල් කෝඩින්. මම චුට්ටක් විතර තව මේක zoom in කරලා ඔයාලට පෙන්නන්න. මේකේ තියෙන්නේ පොඩ්ඩක් විතර අපි ඒක ඕපන් කරගමු. ඔක්කොම පේන්න. මේකේ තියෙනවා අර කලින් කියන වගේ මේ උඩ බ්ලොක් එක අයින් කරලා තියෙනවා. ඒතර ප්‍රශ්නයක් නෑ. ගොඩක් මේ සිම්පල්ම කරලා තියෙන්නේ. ඒක හැටියට මේ වේරියබල් එකක් හදලා තියෙනවා මම මෙතන මේ අල්ට්‍රාසවුන්ඩ් සෙන්සර් එකට අල්ට්‍රාසොනික් සෙන්සර් එකට US කියලා වේරියබල් එකක් හදලා තියෙනවා. ඔයාලා මේක මේ පොඩ්ඩක් බලුවොත් ටියුටෝරියල්ස් උත් තියෙනවා කරන විදිහ මහා අමාරු වැඩක් නෙමෙයි. ඔයාලට තියෙන මෙන්න මේ ක්‍රියේට් වේරියබල් මම උන්න මෙතන එකක් කරලා පෙන්නන්න. ක්‍රියේට් වේරියබල් එකට මෙතෙන් පොඩි නමක් දෙනවා. හිතන්නකෝ මම මේකට දෙනවා කියලා TR කියලා එකක්. TS කියලා දෙනවා ටෙම්පරේචර් සෙන්සර් කියන වගේ එකක් දෙනවා කියලා හිතන්න TS කියලා වගේ ඕනේ නමක් වලට දාන්න අන්න රයිට්. ඒතර මේ වගේ එකක් ක්‍රියේට් කරනවා මෙතන වේරියබල් එකක්. ඊට පස්සේ ඒකට මෙන්න මේ බ්ලොක්ස් දෙක අපිට ක්‍රියේට් කරනවා. මේකේ ඊට පස්සේ අපිට ඕනනම් අර අපි දීලා තියෙන මේ කලින් මම දීලා තිබ්බ එක US නේ. මේ දැන් අලුත් TS එක විදිහට මෙන්න මේ දෙක පාවිච්චි කරන්න පුළුවනි. ඉතින් ඕක තමයි මෙතන කරලා තියෙන්නේ. මේ මෙතන තියෙන එක. මේ බ්ලොක් එක තමයි මේ ඇදලා මේ ඩ්‍රැග් කරලා ඩ්‍රොප් කරලා තියෙන්නේ මෙතෙන්ට. ඒක තමයි පළවෙනි මේ පර්පල් කලර් එකෙන් තියෙන්නේ. ඒකට දාලා තියෙන මේ අල්ට්‍රාසොනික් සෙන්සර් එක. ඒක අපි මේ පින්ස් දෙකකට සම්බන්ධ කරලා තියෙනවා. ඒකේ තියෙනවා ඔයාලා දන්නව ඇති මේකත් එක්ක වැඩ කරනවා ට්‍රිගර් සෙන්සර් ට්‍රිගර් පින් එකයි ඉකෝ පින් එකයි කියලා. මෙතන තියෙන මේ මැද තියෙන පින්ස් දෙක ওই දෙක සම්බන්ධ කරලා තිනවා ඩිජිටල් පින් 9 එකටයි 10 එකටයි. ඊළඟට අල්ට්‍රාසවුන්ඩ් සෙන්සර් එක තියෙන්නේ සෙන්ටිමීටර්ස් වලින් තමයි මේකේ ඩිස්ටන්ස් එක අපිට පෙන්නන්නේ. ඒ විදිහට මේ සෙන්ටිමීටර්ස් ඕන එක වෙනස් කරන්නත් පුළුවන් ඉන්චස් වලට. මේකේ දැනට දාලා තියෙන්නේ සෙන්ටිමීටර්ස් වලින්. ඊළඟට තියෙනවා මේ සීරියල් මොනිටර් එකට print කරන්න කියලා තියෙනවා මෙන්න මේ ඩිස්ටන්ස් එක. මේක තමයි මේ දෙවෙනි මේ බ්ලොක් එකෙන් කරලා තියෙන්නේ. ඒකේ තියෙන මේ අවුට්පුට්ස් වල. අවුට්පුට්ස් වල වලට බැලුවොත් පේනවා මේ print to serial monitor. අන්න ඒක කෝඩ් එකේ තියෙන මේක තමයි මේ ඇදලා ඩ්‍රොප් කරලා තියෙන්නේ මෙතෙන්ට. ඊළඟට අර මම කලින් කිව්වා වගේ මැට් ඔපරේෂන් එකක් තියෙනවා. ඒකේ තියෙන්නේ මේ US අල්ට්‍රාසවුන්ඩ් සෙන්සර් එක. ඒකේ රීඩින් එක සෙන්ටිමීටර් 50ට වැඩි වුණොත් මෙන්න මේක කරන්න. එහෙම නැත්නම් මෙන්න මේක කරන්න. අර if statement එකක් තමයි මෙතන දාලා තියෙන්නේ. conditional statements අපි කියලා අපි කියන්නේ programming වල අන්නේ වගේ. ගොඩාක් වෙ තියෙන්නේ අන්නේ ගොඩක් programming වල තියෙන බහුලව තියෙන එක තමයි if statement එක. මේක මේ වගේ නම් මේ condition එක මෙන්න මේක කරන්න නැත්නම් මෙන්න මේ පල්ලෙහා තියෙන එක කරන්න කියලා. දැන් මේකේ තියෙන්නේ 50ට වැඩි වුණොත් සර්වෝ මෝටර් එක 90 degrees 90කට හරවන්න ඩිග්‍රී එක 90 කරන්න අංශක 90ට හරවන්න. එහෙම නැත්තම් සර්වෝ පින් එක නම්බර් 2 එකට හයි කරලා තියෙන මේ සර්වෝ පින් එක ඒක අංශක 180ට හරවන්න කියලා තමයි මේ කියලා තියෙන්නේ. ඉතින් ඔච්චරයි කෝඩ් එක. අපි මේක කරලා බලමු කොහොමද වැඩ කරන්න කියලා. මම දැන් මේක සිමුලේට් කරන්න හදන්නේ. start simulation. ඒකත් එක්කම අපිට පුළුවන් ඇත්තටම මේකේ මේ සීරියල් මොනිටර් එක ඔන් කරගන්න මෙතන. මෙන්න මේ සීරියල් මොනිටර් එකේ පෙන්නනවා මේ අර අපිට මෙතන කියලා තියෙන ඩිස්ටන්ස් එක මොකක්ද කියලා. ඊට පස්සේ අපි ක්ලික් කරනවා මෙන්න මේ අල්ට්‍රාසොනික් සෙන්සර් එක. මේ වලට පේනවා මේකේ මේ ඔබ්ජෙක්ට් එකක් පේනවා කෙලින්ම. මේක තමයි මේ අර සිමුලේට් කරලා බලනම ඔබ්ජෙක්ට් එක. මම මේක දැන් අඩු කරගෙන යනවා. ආට පේනවද? මේක දීලා තියෙන විදිහට සෙල්සියස් 50ට වැඩි අඩුයි මේ ඔක්කොමනේ. 50ට වැඩි අඩුයි නම් මොකද්ද වෙලා වෙන්න ඕනේ? සෙල්සියස් කීයද? 180 degrees වලට මේක rotate වෙන්න ඕනේ. 50ට වැඩි අඩු වුණාම තමයි මේ විදිහට මේ straight angle එකකින් වලට උතන පෙන්නන්නේ. ඒක 180 degrees අංශක 180. දැන් හිතන්න මේක මම වැඩි කරගෙන ගිහිල්ලා 50 අන්න 50 පහ වුණ ගමන් අන්න අංශක 90ට යනවා. ඊට පස්සේ කොච්චර කරත් අංශක 90 තියෙන 50ට වැඩි නිසා. අන්න ආයෙත් අඩු කරගෙන එනවා. 70 ගණන් 60 ගණන් අන්න 50 පැන්න ගමන් අන්න 90ට එනවා. ඉතින් ඔක ඇත්තටම හොඳ සිමුලේෂන් එකක්. කිසිම Arduino board එකක්වත් මේ අල්ට්‍රාසවුන්ඩ් සෙන්සර් එකවත් නැතුව සර්වෝ මෝටර් එකක්වත් මුකුත් නැතුව අපිට මේ කෝඩ් එක
ක්‍රියේට් කරලා කොහොමද මේක වැඩ කරන්න කියලා බලන්න පුළුවන් බොහොම පහසුවෙන්. මේ බ්‍රවුස් එකෙන් බොහොම පහසුවෙන් කිසිම දෙයක් වරදින්නේ නැහැ. ඇත්තටම හරි හොඳට ප්‍රොටෝටයිප් කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් තමයි මේ Tinkercad කියලා කියන්නේ. මම මේක ස්ටොප් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඕන මේක හැම් පිටින්ම ඕන මේක කන්වර්ට් කරන්න ටෙක්ස්ට් එකකට කන්වර්ට් කරලා මෙතනින්ම ඕන Arduino එකට කොපි පේස්ට් කරන්න පුළුවන් Arduino sketch එකකට. එහෙම නැත්නම් කෙලින්ම කෝඩ් එක මෙන්න මේ වගේ ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. මේ වගේ ඩවුන්ලෝඩ් කරොත් ඔයාලට පේනවා ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකේ කෙලින්ම අර වගේම Arduino වලින්ම ඕපන් කරන්න කියනවා. Arduino software එක ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් කම්පියුටර් එකේ Arduino වලින්ම මේක ඕපන් කරලා Arduino එක ප්ලග් කරලා කම්පියුටර් එකට මේ සර්කිට් එක රන් කරවන්න පුළුවන්. ඉතින් ඔය වගේ මම පෙන්නොත් මේ ගොඩාක් මේකේ තියෙන කම්පොනන්ට්ස් ඔක්කොම එක වගේ ඉතින් මම වැඩ කරලා තියෙනවා. මොකද මම වැඩ කරනවා සමහර ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. ඇත්තටම ටෙක් පැත්තට එච්චරම බර නැහැ. ඉතින් ඒගොල්ලන්ට මේ Arduino මේ ප්‍රෝග්‍රෑමින් ඇත්තටම මේ දේ නැතුව ඉදිරියට යන්න අමාරුයි අද කාලේ ඩිසයින් ෆීල්ඩ් එකේ. ඒ නිසා මේ ඒගොල්ලන්ට උදව් වෙන විදිහට තමයි ගොඩක් ඒවා මේ හදලා තියෙන්නේ. උදාහරණයක් විදිහට මේක හදලා තියෙනවා. මේක අර අපි දන්නවනේ පොඩි කාලේ නයිට් රයිඩර් සර්කිට් එක මේකත් හරියම මේ හොඳ ඇක්ටිවිටි එකක් ප්‍රෝග්‍රෑමින් කන්සෙප්ට්ස් ඉගෙන ගන්න. මේක අපි සිමුලේට් කරලා බලමු මොකද වෙන්නේ කියලා. මේකේ තියෙන නයිට් රයිඩර් සර්කිට් එකක් කොහොමද මේ වැඩ කරන්නේ කියලා. මේ අන්තිම ලයිට් බල්බ් එකට ඉන්නේ මම හිතන්නේ ප්‍රෝග්‍රෑම් එක හරියට ලියලා නැහැ මං එතන. දැන් ඔය වගේ අර Arduino එකේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එක පෙන්නන්න මේ තියෙන්නේ මෙන්න මේ වගේ. ඔයාලට බලුත් තේන මේ කෝඩ් බ්ලොක්ස් ඩ්‍රැග් කරලා ඩ්‍රොප් කරලා තියෙන්න මෙතන. ඉතින් පුතර ටයිප් කරන්න මොනවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවට මේ කෙලින්ම ඔයාලට පුළුවන් Arduino එකට සෙන්ඩ් කරලා ඊට පස්සේ ෆිසිකලි මේ ප්‍රොටෝටයිප් එක කරන්න. Arduino බෝඩ් එකකම. ඔයාලට අවශ්‍ය ප්‍රොජෙක්ට් එක මේ වගේම ප්‍රොටෝටයිප් කරලා ඩිජිටලි ප්‍රොටෝටයිප් කරලා බලන්න පුළුවන්. කරලා ඉවරලා වැඩේ හරියනවනම් රියල් Arduino එකකට මේක අරගෙන Arduino IDE එක හරහා අරගෙන වැඩේ කරන්න පුළුවන්. ඉතින් මම අර වීඩියෝ එක පටන් ගන්න කලින් කිව්වා වගේම ඔයාලා Arduino එක වැඩ කරන්න බොහොම උනන්දුවෙන් ආසාවෙන් ඉන්න ඒත් මේ ප්‍රෝග්‍රෑමින් පාර්ට් එක කෝඩින් පාර්ට් එක ගැන ටිකක් බයෙන් ඉන්න කෙනෙක් නම් මෙන්න ඔයාලගේ වැඩේ පටන් ගන්න ගැලපෙනම තැනක්. මෙන්න මේ Tinkercad කියන මේ software එක මේ platform එක ඔයාලගේ පටන් ගන්න තැන වුණොත් බොහොම පහසුවෙන් ඔයාලට මේ ගමන ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඇත්තට මේ Tinkercad කියන්නේ එක platform එකක් විතරයි. ඒ වගේ තව කීපයක්. ඒ කියන්නේ popular කීපයක්ම තියෙනවා. ඉතින් ඔයාලා කාට හරි තියෙනවා නම් අන්න ඒ platforms ගැන පොඩි experience එකක් මම හිතනවා පල්ලෙහා comment section එකේ ඔයාලා එක mention කරොත් තව කෙනෙක් ඒ දේ ඉගෙන ගනි. අන්න ඒ platform වල සමහරට මේ Arduino වල මේ Tinkercad එකේ නැති සමහර වෙන facilities තියෙන්න පුළුවනි. ඉතින් ඔයාලට ඒ තියෙන knowledge එක දැනුම experience එක අනිත් අයත් එක්ක share කරගන්න කියන ගමන්ම මම වීඩියෝ එකෙන් සමුගන්නවා. මම හිතනවා මේ වීඩියෝ එක බොහෝ දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වීමේ බලාපොරොත්තු වෙමින් දැනට සමුගන්නවා. බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට.